welcome back to my channel. ඉතින් ඔයාලට කොහොමද? අද vlog එකේ තියෙන්නේ අද දවසේම ගෙව්වේ කොහොමද කියලා. දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඒ විතරක් නෙවෙයි මගේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. උදේන්ම වෙන්න මේ රෙස්ටෝරන්ට් එකකින් කිරිබත් එකකුත් අරගෙන මම මේ කැම්පස් යන්න තමයි ready වෙන්නේ. ලෙක්චර් හෝල් එක ඇතුළට නම් ආවා. තාම ලෙක්චර්ස් පටන් ගත්තේ නැහැ. මැඩම් ආවෙත් නැහැ. ඒ නිසා ටිකක් වටේ බල ඉඳියා. ලෙක්චර්ස් නම් පටන් ගත්තා. අද දවසේම වගේ ලෙක්චර්ස් තියෙනවා. මම කරන්නේ software engineering degree එකක් guys. අද ඉතින් physical lectures තිබුණ නිසා අපිට කැම්පස් එකට එන්න වුණා. අද තිබුණේ ලොකු තියරි පාට් එකක්. ඒ නිසා මාරම බෝරින් ලෙක්චර් එක. අපි බාගෙට නිදාගෙන තමයි ඉතින් ඉඳියේ. ඔන්න guys දැන් නම් ප්‍රැක්ටිකල් සෙෂන් එකක් පටන් ගත්තා. ඉතින් දැන් නම් ටිකක් නිදිමත ගතියත් අඩුයි. ඉතින් ගයිස් එහෙම මම ලෙක්චර්ස් ඉවර වෙලා මායි මගේ යාළුවා යව මහරගම කූල් පැනට් එකට අපිට බඩු වගේක් ගන්න තිබුණා. ඒකට තමයි මෙතනට ආවේ. මේක ඇතුළට ගියාම නම් ආයි ඉතින් එන්න හිතෙන්නේ නෑ ගයිස්. දකින අයිටම් එක අපිට ගන්න හිතෙනවා. කූල් පැනට් එකේ ලස්සන කියුට් අයිටම් නම් ගොඩාක් තියෙනවා ගයිස්. ඉතින් අපි එතනින් ගන්න දේවල් ටික අරගෙන එහෙමම ගියා අනිත් පැත්තේ තියෙන නෝ ලිමිට් එකට. අපි නෝ ලිමිට් එකට ගියේ කුඩයක් බලන්න. හැබැයි සෙට් වෙන එකක් නම් තිබ්බේ නෑ. ඒ නිසා අපි ටිකක් වටේ කැරකි ඉඳලා ආයෙම ආවා. ඉතින් ගයිස් අද දවසට මට එළිය කරන්න තියෙන වැඩ ටික ඔක්කොම ඉවරයි. ඉතින් මම මේ දැන් ගෙදර යන ගමන් තමයි ඉන්නේ. මම ගෙදර එනකොට හවස් වෙලා තිබුණත් මාරම රස්නයක් තමයි තිබුණේ. ඒ නිසා මට හිතුණා ඔරෙන්ජ් ජූස් එකක් හදාගත්ත නම් හොඳයි කියලා. දොඩම් ටික ඔක්කොම කපා ගත්තා. ඔක්කොම එකපාර කපා ගත්තම ලේසි. ඉතින් ඊට පස්සේ තියෙන්නේ මිරික ගන්න. ඊට පස්සේ ඉතින් මේකට අයිස් කැට ටිකක් දාලා සීනි ලුණු එහෙම දාලා හොඳට කවලම් කරගන්න තමයි තියෙන්නේ. ඔරෙන්ජ් ජූස් එකත් හදාගෙන මම වාඩි වුණා අද ලෙක්චර් එකේ කියා දීපු ටික ආයෙම බලන්න. මම හිතාගෙන ඉන්නේ ඒ වැඩ ටික ඔක්කොම අද ඉවර කරගන්නවා කියලා. ඒ නිසා ඉතින් මම අද දවසම ස්ටඩි කරන්න තමයි හිතාගෙන ඉන්නේ. එක දිගටම වැඩ කරපු නිසා මට ලොකු බඩිකින්නක් ආවා. ඉතින් මං ආයෙම බත් කෑවා.
කෑම අරගෙන ටිකක් වෙලා ඉඳලා ආයෙම වාඩි වුණා තව ටිකක් තියෙනවා වැඩ කරන්න. ඒ ටිකත් ඉවර කරන්න හිතාගෙන. ඔන්න ඉතින් අදට මගේ ස්ටඩි වැඩ ටික නම් ඔක්කොම ඉවරයි. ඒ නිසා මම දැන් හදන්නේ රෑට කෑම හදාගන්න. ඉතින් ඉතිරි වෙලා තිබුණ ඉන්දියාප ටිකක් තිබුණ නිසා මට හිතන ඉන්දියාප කොත්තුවක් හදාගන්න ඕනි කියලා. ඉන්දියාප කොත්තුව හදාගන්න මම මෙන්න මේ දේවල් ටික තමයි එකතු කරගන්නේ. ඉතින් ඔක්කොම ටික මෙන්න මේ විදියට කපලා අරන් තියාගත්තම ගොඩක් ලේසි හදනකොට. ඊට පස්සේ අපි ගන්න ඉන්දියාප ටික පොඩියට කඩා ගන්න ඕනේ. ඊට පස්සේ ඉතින් මේ ඔක්කොම මික්ස් කරගන්න තමයි තියෙන්නේ ලිපේ තියලා. මේ තියෙන්නේ මං හදාගත්තු ඉන්දියාප්ප කොත්තුව. මේක මාරම රසට ආවා. ඔයාලත් හදන්න try කරලා බලන්න. YouTube එකේ ඕන තරම් recipes තියෙනවා. ඉතින් මාත් YouTube එකෙන් බලාගෙන තමයි මේක හැදුවේ. මම ගොඩක් ආසාවෙන් ඉඳපු දෙයක් මම ඕඩර් කරා. ඉතින් ඔන්නේ ඕඩර් එක ඇවිල්ලා අද මං ඔයාලා එක්ක අන්බොක්ස් කරන්න තමයි හදන්නේ ඕඩර් එක. මම මේ ඕඩර් එක දැම්මට මට ලොකු අයිඩියා එකක් තිබ්බේ නැහැ මේ ගැන. හැබැයි ඇත්තටම ආවට පස්සේ තමයි තේරුනේ මේව මාරම ලස්සනයි. හැබැයි වොටර්ප්‍රූෆ් නම් නැහැ. ඒ වුණාට මේව ගොඩක් ලස්සනයි. මම ඔයාලට මේ අයිටම් එකින් එක අරගෙන පෙන්නන්නම්කො මේ වගේ තියෙන ලස්සන ගොඩක් දේවල් වලට මේව යූස් කරන්න පුළුවන්. පොඩි මල් හිටවන්න, ඒ වගේම තමයි නිකන් ස්ටැචු එකක් විදියට තියන්න. මල් කිව්වට මල් පැල ඉඳන්න නම් අමාරුයි. මොකද මල් පැල වලට වතුර දාන්න බැහැනේ මේ වගේ. ඒ නිසා ඔය කැක්ටස්, ආටිෆිෂල් මල් වගේ දේවල් නම් මේකේ තියන්න පුළුවන්. මෙන්න මේ ටික තමයි මම ඕඩර් කරපු අයිටම් ටික. මේ ටික මාරම ලස්සනයි ගයිස්. මේවා ඉතින් පේන්ට් කරන්නත් පුළුවන්. නැත්නම් අපිට මේ විදිහටම යූස් කරන්නත් පුළුවන්. මෙතන තියෙන ගොඩක් අයිටම් මම ගත්තේ මගේ බුදු පහන ළඟට තියන්නයි, මගේ මේසෙට තියන්නයි. තව මම හිතාගෙන ඉන්නවා මේකේ කැක්ටස් පැල ඉඳන්න. අපිට මේවා පෙන් කේසස් විදියටත් යූස් කරන්න පුළුවන්. ඉතින් ගයිස් ඔන්න ඔහොම තමයි මගේ අද දවස ගෙවුනේ. ඉතින් ඔයාලට මගේ වීඩියෝස් දිගටම බලන්න ඕනේ නම් මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. අදට vlog එක ඉවරයි. bye guys.